සුබ දවසක් කියලා මගේ යාළුවෝ හැමෝම අදත් ගවේෂක ගමන වෙත පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරමු අපේ මව්බිම ශ්‍රී ලංකාව වර්ෂ 2100 දී කෙසේ වෙනස් වී තිබේදයි කියා. ඉතින් විද්‍යාව තාක්ෂණය එක්ක අනාගත ලෝකයේ කටයුතු වලට බලපාන ශ්‍රී ලංකාවේ ආර්ථික තාක්ෂණික සමාජීය හා ජනගහන වටපිටාව ගැන ලෝක බැංකුව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කළ අනාවැකි හා ප්‍රක්ෂේපණ රැසක් මේ වීඩියෝවෙන් ඔබට දැනගන්න පුළුවන් වේවි. ඒ වගේම මේ වීඩියෝ හුදෙක්ම ඔබේ දැනුම සඳහා පමණක් වන අතර මෙහි කිසිදු ಜಾති ආගම් හෝ දේශපාලන යම් යටි පරමාර්ථ කිසිවක් සැඟවී නැති බවත් කියන්න ඕන. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එක වෙත යමු. ඒ වගේම ගවේෂකගේ ගමන තාමත් subscribe කරලා නැත්නම් ඔබ නැතත් මෙවැනි වටිනා තොරතුරු ඉක්මනින්ම නරඹන්න පුළුවන් ගවේෂකගේ ගමන වෙත එකතු වෙන්න අමතක කරන්න එපා. අංක 1 ජනගහනය. අද 2025 සැප්තැම්බර් මාස 30 වන දින විට අපේ රටේ ජනගහනය මිලියන 23ක් පමණ වෙනවා. නමුත් 2100 වසර වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෝක බැංකුව දත්ත අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 10ත් 15ත් අතර අඩු වෙන බව ඔබ දන්නවාද? මේ බොහෝ විට මිලියන 10ක් තෙක්ම අඩු වේවි. දැනට වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 345කට වඩා ජීවත් වන ශ්‍රී ලංකාව ඒ වන විට වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 200ක ප්‍රමාණයක් දක්වා පහත වැටෙනවා. ඉතින් මම කලින් වීඩියෝවේ කතා කළා දකුණු ආසියාවේ අනෙකුත් රටවල් වලට වඩා ශ්‍රී ලංකාවේ උපත් අනුපාතික ඉතාමත් අවමයි කියා. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකාවේ ජනගහනය අඩුවත් ඉන්දියාව බිලියන 1.5ක් ලෙසත් පාකිස්තානයේ මිලියන 500ක් ලෙසත් බංග්ලාදේශයේ මිලියන 200ක් වන ලෙසත් මේ වන විට ජනගහනය වර්ධනය කරගන්න ඉතා විශාල හැකියාවක් පවතිනවා. ඉතින් කලින් වීඩියෝවේ බොහෝ දෙනෙකු කියා තිබුණා ශ්‍රී ලංකාවේ ජනගහනයේ අඩුවීම ඉතාමත් හොඳයි. ඒ වගේම ආර්ථිකය හා ස්වභාව ධර්මයට ඒ ඉතාමත් විශාල වර්ධන අවස්ථාවක් කියලා. ඉතින් ඔබත් එසේ සිතනවාද? ශ්‍රී ලංකාව වැනි ලෝකයේ වැදගත් වෙළඳ මාර්ග රාශියක්ම පවතින රක්ෂිත වැසිවනාන්තර බෙරළදීර ආදී රටකට අවශ්‍ය ඉතාමත් මනරම් පරිසරයක් ඇති රටක් වෙනත් විදේශිකයන්ගේ ආකර්ෂණයකින් තොර වේ කියා. ඇත්තට මෙසේ වන්න තිබුණා ශ්‍රී ලංකාව තවත් එක් අප්‍රිකානු කලාපයේ දුෂ්කර උගණ්ඩාවේ රටක් වුණා නම්. වර්ෂ 2100 වන විට ශ්‍රී ලංකාවේ විදේශික පදිංචි ජනගහනය මුළු ජනගහනයෙන් 30% දක්වා හෝ ඊටත් වඩා විශාල වෙන්න පුළුවන් බවට දැනට සම්භාවිතාවක් තියෙන බව ඉන්දියාවේ ටයිම්ස් නව් වෙබ් අඩවිය සඳහන් කළා. කෙටියෙන්ම කියනවා නම් ශ්‍රී ලාංකිකයන් අඩු වෙද්දී ඒ වෙනුවට යුරෝපයේ හෝ ඇමරිකාවේ රටවල් ආශ්‍රිතව මෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රීගයන් ප්‍රතිස්ථාපනය වන්නට පටන් ගනීවි. ඔබ ඕනතරම් අහලා තියෙනව නේද යුරෝපීය රටවල් ඇමරිකානු රටවල් වල විදේශිකයන් බහුල වීම නිසා මේ වන විට ඒ රටවල් වල උද්ඝෝෂණ පවත්වනවා. ඉතින් එදාට ශ්‍රී ලංකාවටත් මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීමට සිදු වේවි. ඉතින් කෙටියෙන්ම කියනවා නම් ශ්‍රී ලාංකිකයන් අඩු වෙද්දී ඒ වෙනුවට විදේශිකයන් ස්ථානයට ප්‍රතිස්ථාපනය වන්න පුළුවන්. ඒ ඉතාම භයානක තත්ත්වයක්. මේ වන විට සිටින ශ්‍රී ලාංකික දේශීය පුරවැසියන්ගෙනුත් බහුතරය වයස අවුරුදු 50කට වැඩි වැඩිහිටි ප්‍රජාව ලෙස එදාට ජනගහන සමීක්ෂණ වාර්තා පෙන්වා දේවි. අංක 2 ආර්ථිකය සංවර්ධනය වීමේ වේගය. වර්ෂ 2100 වන විට ආර්ථිකය ඩිජිටල් සහ හරිත තාක්ෂණයේ මුසු වූ මිශ්‍ර වැඩපිළිවෙලක් වගේම දියුණු ආර්ථික ක්‍රමයක් වේවි. ලොන්ග්ස් ටයිම් අනාවැකි අනුව මේ වන විට ආර්ථික වර්ධන වේගය 12% ඉක්ම වූ වේගවත් ආර්ථික සංවර්ධනයක් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වන්න පුළුවන් අතර ඩොලර් බිලියන 500 ඉක්ම වූ සංචාරක තාක්ෂණික ආර්ථික අපනයන වෙළඳ මර්මස්ථානයක් ලෙස එදාට ශ්‍රී ලංකාව පවතීවි. ඒ කියන්නේ වර්ෂ 2100 වන විට ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව ඉතාමත් ශක්තිමත් රාජ්‍යයක් වෙන්න පුළුවන්. බොහෝ විට දකුණු ආසියාවේ තෙවන ශක්තිමත්ම ආර්ථිකය වේවි. බොහෝ විට පාකිස්තානයේ දේශපාලන අර්බුද නිසා 2100 වන විට දකුණු ආසියානු කලාපය තුළ 4 වන ස්ථානය දක්වා පහත වැටීමටත් බංග්ලාදේශ දෙවන ස්ථානයත් ඉන්දියාව පළමු ස්ථානයත් ශ්‍රී ලංකාව තෙවන ස්ථානයත් ලෙස පසු වේවි. අංක 3 තාක්ෂණය. ශ්‍රී ලංකාව 2100 වසර වන විට තාක්ෂණික අතින් ඉතාමත් ශක්තිමත් රාජ්‍යයන් අතරින් එකක් වන අතර කොළඹ මහනුවර වැනි නගර ඩිජිටල් නගර ලෙසත් අනෙකුත් නගර සුහුරු ස්මාර්ට් නගර ලෙසත් සැලසුම් ගත වී තාක්ෂණය තවත් සංවර්ධනය වෙමින් මිනිසුන් තාක්ෂණික සාක්ෂරතාවය අතින් ඉතාමත් දියුණු ජාතියක් බවට පත් වෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු නාගරීකරණය ගැන.
මේ වන විට 70%කට වඩා නාගරීකරණයක් අත්පත් කරගෙන ඇති ශ්‍රී ලාංකික ප්‍රජාව අතර ග්‍රාමීය හා වතු ප්‍රජාව 30%ක් දක්වාම අඩු වෙන්න පුළුවන්. ඒ වගේම එදාට කොළඹ වරාය නගරය වැනි බොහෝ මුහුද ගොඩකර ඉදිකරන නගර ආයෝජකයන් දිරිමත් වීම නිසා ශ්‍රී ලංකාවේ සුලභ වෙන්න පුළුවන්. යටිතල පහසුවන් අතින් ගත් කල මේ වන විට රට පුරා කෘත්‍රිම බුද්ධි පාදක වාහන ධාවක සූර්ය බලශක්තිය මගින් වාහන ධාවනය කිරීම, දුම්රිය සේවාවන්, අභ්‍යන්තර ගුවන් සේවාවන්, නව ගුවන්තොටුපළවල්, නව අධිවේගී මාර්ග හා වරාය වැනි සංවර්ධන ව්‍යාපෘති ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කටුනායක ගුවන්තොටුපළ අධික කාර්යබහුලත්වයෙන් මේ වන විට පැලීම නිසා ස්ථානය වෙනස් කිරීම හෝ නව ව්‍යාපෘති ඉදිකිරීමත් මේ වන විට ආරම්භ කර තිබෙන්න පුළුවන්. ඒ වගේම තමයි කියන්න ඕන 2100 වසර වෙනුවට කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටය අතර විශාල අගනුවර සංවර්ධන ව්‍යාපෘතියක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ මේ වන විට බොහෝ විට ශ්‍රී ලංකාවේ 100%ක්ම අගනුවර ලෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටය හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන. වර්ෂ 2000 වන විට කෘත්‍රිම බුද්ධිය සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රවල විප්ලවයක් ඇති කර තිබෙන අතර සෑම දෙයක්ම පරිගණකගත වී නිවසේ සිටම අධ්‍යාපන හා සෞඛ්‍ය කටයුතු ඕනෑම විටක ඉටු කර ගැනීමට පුළුවන් ඉතාම පහසු සමාජීය වටපිටාවක් එදාට ගොඩනැගී තිබේවි. එදාට ඔබට වෛද්‍යවරු වෙනුවට සාමාන්‍ය ලෙඩකට බෙහෙත් ලබා ගැනීමට අවශ්‍ය නම් පාඩමක ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය නම් එදාට AI තාක්ෂණය ඔබට වෛද්‍යවරයෙකු, ගුරුවරයෙකු, නීතිඥවරයෙකු වෙන්නත් පුළුවන්. වර්ෂ 2100 වන විට බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉතාමත් විශාල පුනරුදයක් ඇති වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ නිවාස බහුතරයක්ම සූර්ය බලශක්තිය ප්‍රධාන බලශක්තිය ලෙස මේ වන විට මාරු වී ඇති තිබෙන නිසා රටේ ආර්ථිකය ගල් අඟුරු පෙට්‍රෝලියම් වැනි පොසිල ඉන්ධන මගින් යපුණු කාලය අවසන් වී සූර්ය බලශක්තිය මුහුදු රළ හා ජලය මගින් බලශක්ති ක්ෂේත්‍රය ස්වයංපෝෂිත වෙන්න පුළුවන්. ඒ වන විට ඉන්දියාව වැනි දැවැන්ත ආර්ථික වෙත ස්වභාවික බලශක්තිය සපයන ප්‍රධාන රටකට ලෙස ශ්‍රී ලංකාව පැවතීම සිදු වේවි. ඉතින් අවසානයේ අපි කතා කරමු සබාදහම ගැන. මේ වන විට දේශගුණ විපර්යාස නිසා ශ්‍රී ලංකාවේ ස්වභාවික උෂ්ණත්වය සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 4කින් පමණ වැඩි වී තිබෙන්න පුළුවන්. දහවල් කොළඹ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා තිබීම එදාට සාමාන්‍ය දෙයක් බවට පත් වේවි. ඒ වගේම මුහුදු කාදනය, මුහුදු රළ ගොඩබිමට පැමිණීම නිසා රට පුරා විශේෂයෙන්ම දකුණු පළාතේ ජනතාව 30%කට පමණ විශාල බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කළේ 2100 වසර වන විට ශ්‍රී ලංකාවේ ඇති වී හැකි තත්ත්වයන් ගැන මූලාශ්‍ර පදනම් කරගත් ලෝක බැංකු දත්ත, එක්සත් ජාතීන්ගේ වාර්තා, Times Now, Longs Time වැනි දත්ත සපයන ආයතන මගින් සිදු කළ සමීක්ෂණ වාර්තාවල ඉතාමත් කෙටි දත්ත කිහිපයක්. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ දිනපතා නරඹන්න අපිව subscribe කර තබා ගන්න අමතක කරන්න එපා. ඉතින් ඔබේ අදහසත් පහත කමෙන්ට් සෙක්ෂන් එකෙන් එකතු කරන්න අමතක කරන්න එපා. ඔබට සුබම සුබ දවසක්.